Hello guys, welcome back. ඉතින් guys මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ChatGPT එකට වඩා සුපිරිම වැඩ කැලි ටිකක් තියෙන Gemini එකකින් ගන්න පුළුවන් සුපිරිම වැඩ කැලි පහක් ගැන. ඉතින් guys ඔයාලා Matrix පහ දැනගත්තොත් ඔයාලගේ දිනපතා වැඩ කරන විදිය සම්පූර්ණයෙන් වෙනස් වෙයි. හරිද guys? අපි වැඩි කරතනතු අපි යමු වීඩියෝ එකට. ඉතින් guys පළවෙනි ට්‍රික් එක තමයි ඔයාලට පුළුවන් ඔයා දන්නේ නැති ගානක් තියෙනවා. නැත්නම් ඔයාලට ඉස්කෝලේ වැඩක් දුන්නා නම් කියමු. ඔයා ඉස්කෝලේ වැඩක් දුන්නා ඔයාලට ආන් ඒක ඔයා කරන්න දන්නේ නැහැ. ඒක ඔයාලට Gemini එකට දාලා ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන් guys. හරිද? මේක සිංහලෙන්ම කරගන්න පුළුවන් guys. එහෙනම් අපි බලමු එහෙනම් කොහොමද කරන්න කියලා. ඉතින් guys ඔය ඉස්සරහම Chrome එක open කරලා Gemini app එකට යන්න ඕන සාමාන්‍යයෙන්. මම Gemini app එකට යනවා මෙතනින් ගිහලා. ඊට මම Gemini app එක open කරගෙන මට ඕන විස්තරය කියනවා. දැන් ඔයාලට ෆොටෝ එකක් තියෙනවා ෆෝන් එකෙන් හරි මොකකින් හරි ගත්ත ෆොටෝ එකක් තියෙනවා ඒක මෙතෙන් දෙන්න පුළුවන්. දැන් මම මේ ෆොටෝ එක මේකට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා දානවා. දාලා ඊට පස්සේ මම කියනවා මේ ගාන මට සිංහලෙන් හදලා දෙන්න කියලා. ඔව් බලන්න. මේක WhatsApp message type කරනවා වගේ ඔයාලට නිකන් type කරන්න තියෙන්නේ. නිකස් මේ ගාන මට සිංහලෙන් හදලා දෙන්න කියලා මම type කරා image එක දැම්මා. දැන් guys මෙයා මෙයාට ඒක හදලා දෙයි. ඔම් බලන්න guys සිංහල අකුරෙන්ම තියෙනවා. guys මේ අංක වලට බෙදලා තියෙනවා. හරිද guys මෙයා මේ පළවෙනි රෝම ඉලක්කම එක. හරිද guys? ඉතින් මෙතන guys මේකේ උත්තරේ දෙනවා guys. ඔයාලට පුළුවන් මේක ලියාගෙන යන්න. ඉතින් හරියටම උත්තරේ මෙතන තියෙනවා guys. කිසිම අඩුවක් නැතුව මේක තියෙනවා. ඔයාලට මේ ගණන් විතරන්නේ ඕනේ image එකක්. දැන් ඔයාලට ඔයා දන්න image එක තියෙනවනේ ඒකට දාලා ඒකේ තියෙන විස්තර ගැන අහන්න පුළුවන්. හරිද ඔයාලට? එහෙම guys ඔයාලට කරන්න පුළුවන්. ඉතින් guys අපි යන් දෙවෙනි ට්‍රික් එකට. ඉතින් guys දෙවෙනි ට්‍රික් එක තමයි ඔයාලට පුළුවන් Gemini එක use කරලා ඔයා යන්න ඉන්න තැනක් ඉන්නවනේ ඒ ගැන විස්තර අහන්න guys. ඔයා දැන් යන්න ලෑස්තිලා ඉන්නවනම් ඔයාලට map එකෙන් මේක ලකුණු කරගන්න පුළුවන්. ඒ අවට තියෙන hotel set අනම්මන ඔක්කොම ටික මේකෙන් බලා ගන්න පුළුවන් guys. හරිද? මම ඔයාලට ඒකත් කරන්න හැටි කියන්න. දැන් ඉතින් guys ඔයා ගිහිල්ලා Gemini එකට ගිහිල්ලා මෙහෙම type කරන්න ඕනේ. ඔයා සාමාන්‍ය මනුස්සයෙක් කියන වගේ type කරන්න. ඔයා කියන්න ඔයාට යන්න ඕන තැන කියන්න. මම කියනවා මට ගල්ගුමුවට යන්න ඕනේ කියලා. මම කිව්වා මට ගල්ගුමුවට යන්න ඕනේ map එකේ ලකුණු කරලා දෙන්න කියනවා මම. හරිද guys? ඉතින් guys කිසිම ව්‍යාකරණ පැත්ත මොනවත් බලන්න යන්න එපා. සාමාන්‍ය WhatsApp message type කරනවා වගේ ඔයාලා type කරන්න තියෙන. ඊට පස්සේ මම guys enter දෙනවා. ඊට පස්සේ මෙයා Google map එකට connect වෙලා කියනවා දැන් ඉතින් guys ඔයාලට ආවේ අර type කරපු විදිහටම. හරිද? දැන් ඔයාලා මේ මෙතන යා මේක map එකක් දාලා දෙනවා. මම කියනවා මට සිංහල font එකෙන් දෙන්න කියලා. ඊට පස්සේ මෙයා දැන් මට සිංහලෙන් හදලා දෙනවා මේක. ඊට පස්සේ තව මොන හරි උදව්වක් ඕනද කියලා. ඔයාලට මෙතනින් ගිහලා map එක බලන්න පුළුවන්. කොතනද ගල්ගුම තියෙන්නේ ආන් එහෙම කියලා මෙයා ඔක්කොම මාක් කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට වෙනත් විස්තර මොනවා හරි තියෙනවද කියලා අහනවා. මම කියනවා මට හොටෙල් එකක් හොයාගන්න ඕනේ කියලා. දැන් බලමු guys මෙයා දෙන උත්තරේ කොහොමද කියලා. ඉතින් guys මේක ChatGPT එකෙන් කරන්න බෑ guys. හරිද? මෙයා කෙලින්ම Google Map එකට කනෙක්ට් වෙනවා. එහෙම තමයි මෙයා වෙන්නේ. දැන් මෙයා ඉංග්‍රීසියෙන් මේ ටික දුන්නා. මේ තියෙන හොටෙල් ටික ඔයාලට අර විදිහටම සිංහලෙන් එක ගන්නත් පුළුවන්. මම ඊට පස්සේ guys මේවා ටික බලලා ඔයාලට මේකෙන් සෑහෙන්න වැදගත් මේ කට්ටියට තමයි travel කරන කට්ටිය මේක සෑහෙන්න වැදගත්. ඉතින් guys අපි යන් තුන්වෙනි ට්‍රික් එකට. ඉතින් guys තුන්වෙනි ට්‍රික් එක තමයි ඔයාලට පුළුවන් වගේ Gmail box එකේ තියෙන ඕනම email එකක් මේ Gemini හරහා බලා ගන්න. ඉතින් guys මේක තමයි මගේ favorite ට්‍රික් එක. ඉතින් guys ඔයාලට මේ විදිහට type කරලා මේක බලා ගන්න පුළුවන්. ඉතින් guys ඔයා කියන්න මට මගේ Gmail box එකේ තියෙන හැම email එකකම අන්තර්ගතය මොකක්ද කියලා. මට විශේෂ මොන හරි email තියෙනවද කියලා අහන්න guys. ඔයාගේ මොකක් හරි විශේෂ මාතෘකාවක් තියෙනවනේ මේ මාතෘකාව දීලා. මම අහනවා. ඉතින් guys මම මට Gmail box එකේ තියෙන විශේෂ මොන හරි තියෙනවද කියලා. අපි enter දීලා බලමු guys. මෙයා දෙන උත්තරේ මොන වගේද කියලා. ඉතින් guys මෙයා කියනවා මම අත්වැරදීමකේ අඬු කරලා තියෙනවා කියලා. හරිද? මෙයා මේ මෙහෙම පණිවිඩ ටිකක් දෙනවා. මේ ඉවර තියෙන කට්ටිය ටික කියනවා. ඊට පස්සේ guys අපි බලමු Gmail එකේ කොච්චර message ප්‍රමාණයක් මට ඇවිල්ලා තියෙනවද කියලා. මම ඒකත් මෙයාගේ අහන්න. ඉතින් guys grammar ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයා නිකන් type කරගෙන යන්න තියෙන්නේ. හරිද guys? ඉතින් guys මෙයා දැන් හොයලා කියනවා බලමු මෙයාගේ answer එක. ඉතින් guys මෙයා කියනවා Google Play එකෙන් දැනට ඇවිල්ලා තියෙන මේ
ඊමේල් Google වන්න එකත් ඒගේ අවලංගු වෙලා දෙනවා ආයෙම විස්තර ටිකක් තියෙනවා. ඉතින් guys ඔයාලට මේකෙන් ඊමේල් යවන්න හිටම් පුළුවන් guys. මම ඒක ඊළඟ වීඩියෝ වල කියන්නම්. Gemini එකේ තියෙන supreme features තියෙනවා මේක guys. ඔයා pro edition එක ගත්තොත් මම pro එක අරන් තියෙන්නේ. ඔයාලට මේකේ වීඩියෝ generate කරන්න හිටම් පුළුවන්. හරිද guys? ඒකින්ද දැන් අපි බලමු ඊළඟ trick එක. ඉතින් guys හතරවෙනි සහ අවසාන trick එක තමයි ඔයාලට මේකෙන් පුළුවන් ඕනම image එක create කරගන්න editor එක. හරිද guys? ChatGPT එකේ මම හිතන්නේ image 3ක් upload කරන්න පුළුවන්. 3ක් ආය download කරගන්න පුළුවන්. ඉතින් guys මේකේ editor image create කරගන්න පුළුවන්. ඉතින් guys මම ඔයාලට කියලා පෙන්නන්නම් කරලා. ඉතින් guys මේකේ තව තියෙනවා features. මේකෙන් තමයි image create කරන්නේ. ඊට පස්සේ මේකෙන් ඔයාලට music එකක් create කරගන්න පුළුවන්. මේක අලුත් feature එක. මම ඊකට වීඩියෝ එකක් ගේනවා. guys ඊට පස්සේ මම කියනවා මට කැමති අදහසක් දෙන්න පුළුවන්. හරිද guys? ඔයත් කැමති එකක් දීලා බලන්න මේ ඕන විදිහකට ඇදිනවා. හරිද guys? ඉස්සරහා මේක ඔබා ගන්න ඕනේ. create image කියන එක. ඔයාලට මෙතනින් ගිහලා ගන්නත් පුළුවන් එක. නැත්නම් මේ tools කියන එකකින් ගිහලා ගන්න පුළුවන්. හරිද guys? මෙහෙම ගිහලා මම එකකින් ගන්නවා. ඊට පස්සේ ඔයාලට මේකේ තියෙන ඕන එකක් තෝරන්න පුළුවන්. හරිද guys? මේකේ තියෙන විදිහට ඒක උඩ හැදෙනවා. හරිද guys? මම කියනවා මම වෙනම ගන්නවා මේකින් ගිහලා ගන්න. ඊට පස්සේ මම කියනවා මම සිංහලෙන්ම guys කියනවා. හරිද? මම කියනවා මට රෝද 20ක් තියෙන කාර් එකක් හදලා දෙන්න කියලා. හරිද? බලමු guys අපි result එක කොහමද කියලා. ඊට පස්සේ ඔයාලට guys මෙන්න මෙහෙම කෝඩ් එකක් කී. හරිද? ඊට පස්සේ ඔයා කියන්න ඕනේ create it කියලා දෙන්න නැත්නම් make it කියලා දෙන්න. මම කියනවා create it කියලා. ඊට පස්සේ guys loading යනවා බලන්න කියලා වැටිලා ඔයාලට මේක එනවා. ඉතින් guys ඔයාලට පේනවා රෝද 20ක කාර් එකක් ඇඳලා තියෙනවා. හරිද guys? දැන් මේ image එකම ඔයාලට modify කරගන්නත් පුළුවන්. හරිද guys? දැන් ඔයාලට මේ image එක modify කරගන්න පුළුවන්. ඉතින් guys මේ image edit කරන එකේ Gemini එකේ වෙනම පැත්තක් තියෙනවා. හරිද guys? ඔයාගේ ගෙදර image එකක් කරන් ඔයාලට ඒක එතන වාහනයක් තියෙනවා වගේ හදන්න පුළුවන්. හරිද guys? අය මෙහෙම මේකේ image creating කියන්නේ වෙනම level එකක්. මම මේක පොඩ්ඩක් edit කරලා ඔයාලට පෙන්නන්න. මේ image එකේම අපි කියමු පරණ කාර් එකක් දාන්න කියලා. මම කියව මේක පරණ කාර් එකක් කරන්න කියලා. හරිද guys? ඊට මම enter දෙනවා. බලමු මෙයාගේ image creating වෙනවා වගේද කියලා. ඉතින් guys දැකලා මේක තනිකර image එකේ මේ image එක compare කරලා බලනවා මේක පරණ තැනක් වුණා. හරිද? මේක guys දැකලා මේක දීරලා නම්මන මේක guys සාමාන්‍ය තියෙනවා. ඉතින් guys ඔයාලට ගෙදර ෆොටෝ එකක් දාලා උනොත් හදා ගන්න පුළුවන් guys මෙහෙම. හරිද? ඔයාගේ ගෙදර මිදුලේ ෆොටෝ එකක් දාලා මෙතන වාහනයක් තියන්න කිව්වොත් ඒකත් කරලා දෙනවා. හරිද guys? ඔයාගේ image එක ගන්න මෙතනින් ගිහලා upload image දීලා ඔයාලට ගන්න පුළුවන්. හරිද guys? ඉතින් guys මං හිතනවා මේ tricks හතර use කරලා ඔයාලා ලොකු වැඩක් කරගන්න ඇති කියලා. ඉතින් guys මේ වගේ AI වගේම tech videos බලා ගන්න ඕන නම් අනිවාර්යෙන් Sender Tech channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඉතින් guys අනිවාර්යෙන් like එකක් දාලා set වෙන්න. එහෙනම් guys ඊළඟ වීඩියෝ එක හමු වෙමු. ජය වේවා.